අද අපි අන්බොක්ස් කරන්නේ DJI ලගේ අලුත්ම ප්‍රොඩක්ට් එක DJI Osmo Nano එක. මේක ඩුබායි වල කොස්ට් වෙනවා දිරහම් 1200ක් වගේ, ලංකා මුදලින් ඕල්මෝස්ට් ලක්ෂයක් වගේ වෙනවා. බලමු අපි බොක්ස් එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ස්පෙෂලි මේක මේ ඒගොල්ලන්ගේ 128GB version එක 64GB version එකකුත් වෙනවා. ඉන්බිල්ට් ස්ටෝරේජ් එක 128GB වෙන version එක තමයි මේක. බොක්ස් එකේ එළියෙන් අපිට පොඩි විස්තරයක් දාලා තිනවා මේකේ තියෙන ෆීචර්ස් මොනවද කියලා. සාමාන්‍යයෙන් අපිට අනිත් YouTube channels වල බලා ගන්න පුළුවන් මේ අනිත් කට්ටිය ෆීචර්ස් ගැන පැහැදිලි කිරීමක් කරලා තිනවා. මෙතනදී මම අන්බොක්ස් කිරීම විතරක් පැහැදිලි කරන්නම්. බොක්ස් එක ඕපන් කරාම අපිට බලා ගන්න පුළුවන් තව පොඩි බොක්ස් එකක් ඇතුළේ තියෙනවා. ඒ වගේම කැමරා එකයි විෂන් ඩොක් එකයි අපිට බලා ගන්න පුළුවන් වෙනම. and අපිට ස්ටිකර් එකක් හම්බෙනවා. and තව ඒගොල්ලන්ගේ user manual එකයි ඒගොල්ලන්ගේ forums වලට connect වෙන්න පුළුවන් QR code එකයි ඒක ඇතුළේ තියෙනවා. මේකේ තියෙන magnetic features ඒ features ටික සාමාන්‍යයෙන් YouTube එකකින් බලුවොත් අනිත් කට්ටිය බලා ගන්න පුළුවන්. මම just box එකේ තියෙන features ටික විතරක් බලමු. මේක බැලුවටම ලංකාවේ ගොඩක් අයට හරියන්නේ බයික් එකේ රයිඩ් එකක් යන කට්ටියට අනිවාර්යයෙන්ම මේ වගේ කැමරා එකක් තියෙන ගොඩක් වැදගත්. ඒක මාර හැන්ඩි, මාර පෝටබල්. මේකේ මැග්නටික් ෆීචර් එකත් එක්ක ගොඩක් තැන්වල අපිට මවුන්ට් කරගන්න පුළුවන්. හෙල්මට් එකේ, කැප් එකේ මේකේ ස්පෙෂල් කැප් මවුන්ට් එකක් දීලා තියෙනවා වෙනම. ඒකත් මේ වීඩියෝ එකේදී ඔයාලට බලා ගන්න පුළුවන්. මේකේ මෙතන තියෙන්නේ දැන් මේ කවර් එකක්. just out කවර් එකක් දෙනවා, සේෆ්ටි කවර් එකක් වගේ. ඒකෙත් මැග්නටික් ෆීචර්ස් ටික එහෙම මේන්ටේන් වෙන විදිහට අපිට මේ කැමරා එකට ෆික්ස් කරලා යූස් කරගන්න පුළුවන්. මෙතන අපිට හම්බ වෙනවා සක්ෂන් කප් එකක් වගේ එකක්. ඒක අපිට වාහනයක ග්ලාස් එක හොඳ සර්ෆස් එකට අපිට හොඳට මේ ඒක සක්ෂන් කප් එක ෆික්ස් කරලා ඒකත් යූස් කරගන්න පුළුවන්. මේකට ඩිරෙක්ට්ලිම මේ විෂන් ඩොක් එක හෝ කැමරා එක ඩිරෙක්ට්ම මෙතනට මවුන්ට් කරගන්න යූස් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ මම කැමතිම ෆීචර්ස් වලින් එකක් වෙන මේක ලේන් යාඩ් එක මේගොල්ලන්ගේ. අපිට ඕක බෙල්ලේ දාලා ටී-ෂර්ට් එක අපේ ඇඳුම ඇතුලෙන් දාගත්තාම එලියෙන් කැමරා එක මේකට මැග්නට් යූස් කරලා කනෙක්ට් ලොක් වෙනවා. සෝ එතකොට මැග්නටික් පවර් එකත් එක්ක කැමරා එක එහා මෙහා වැටෙන්නේ. කැමරා එක විතරයි එළියෙන් පේන්නේ. ඇතුලෙන් මේක සෙට් වෙනවා. මේ ලේන් යාඩ් එකේ ත්‍රෙඩ් එක නූල ගොඩක් මේ ස්ට්‍රෝං එකක්, ලේසි එකක්, මේ ඉක්මනට කැඩෙන එකක් නෙමෙයි. හැබැයි ඒක මම මුලින්ම හිතුවේ ඒක මේ ගැට ගන්න වෙනවා කියලා. නෑ, මේක සයිස් එක ඇඩ්ජස්ටබල්. අපිට දෙපැත්තට ඇදලා ඒකේ සයිස් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. අපිට ඕන උස ප්‍රමාණයට ඕක මේ සෙට් කරගන්න පුළුවන්. අපේ ඇඳුම ඇතුලෙන් දාලා සෙට් කරගන්න පුළුවන්. අපිට ඩේටා ට්‍රාන්ස්ෆර් කරන්නයි charge කරන්නයි කේබල් එකක් විතරයි තියෙන්නේ. ඇඩැප්ටර් එකක් ඉන්නේ. මේ තියෙන්නේ කැප් හෝල්ඩර් එක. ඒ කියන්නේ කැප් එකේ මේක ෆික්ස් කරලා අපිට කැමරා එක මෙතනින් ඇටච් කරලා මවුන්ට් කරගන්න පුළුවන්. මේකට ඊට පස්සේ අපිට ඕන පැත්තකට රොටේට් කරන්න පුළුවන්. almost 180 රොටේට් කරාම පල්ලෙහාටත් එනවා. මේ තියෙන්නේ විෂන් ඩොක් එක. අපිට ඩිස්ප්ලේ එක සාමාන්‍ය විදිහෙන් කිව්වොත් ඩිස්ප්ලේ එක මේක මැට් ෆිනිෂ් එකක් දීලා තියෙනවා. එක පැත්තක් ඔය ස්ටිකර් එක ගලවන පැත්ත මැට් ෆිනිෂ් එකක් තියෙන්නේ. ඒක කියන්නේ ඔපොසිට් පැත්ත මේ ඩිස්ප්ලේ එක. ඒකේ ඔපොසිට් පැත්ත තියෙන්නේ මැට් ෆිනිෂ් එකක් දීලා තියෙනවා. ඒක ස්මූත් ඇන්ඩ් හැන්ඩි. මේකේ ෆීචර්ස් ටික සාමාන්‍යයෙන් අපිට normal බැලුවම දැනගන්න පුළුවන්.
මේක මහිතන ග්‍රෑම් 75ක් වගේ බරක් තමයි මේක තියෙන්නේ. කැමරා එක ග්‍රෑම් 50ක් වගේ බරක් තමයි තියෙන්නේ. 50ක් 52ක් වගේ ඇති. මෙතන අපිට charging port එකයි memory card slot එකයි තියෙනවා. inbuilt storage එකට අමතරව අපිට memory card එකක් use කරගන්න පුළුවන් micro SD. මේ තියෙන්නේ අපේ cam එක Osmo Nano එක. cute power keys දෙකක් තියෙනවා. ඔයගොල්ලෝ note කරලා ඇති. vision lock එකේ camera එකේ දෙකෙන්ම තියෙනවා. දෙකෙන්ම almost same features තමයි operate වෙන්නේ. inbuilt mics තියෙනවා side එකෙන්. මම ඒව ගැන පැහැදිලි කරන්න යන්නේ. තව වීඩියෝ එකක් ඕන වුණොත් මම ඒකෙදි පැහැදිලි කරන්නම්. ඒකේ තියෙන mics ගැන එහෙම. ඉස්සරහත් mic එකයි notification LED එකයි තියෙනවා. අපිට ඒකත් ඕන නම් on off කරගන්න පුළුවන්. මේකේ sounds on off කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් record වෙන්න යනකොට එන sound එක record එක stop කරාම එන sound එක ඒකට අපිට on off කරගන්න පුළුවන්. මේක ඕන පැත්තකට මවුන්ට් කරගන්න පුළුවන්. ඒ ඩිස්ප්ලේ එක පිටිපස්සට එන්නත් පුළුවන්. ඩිස්ප්ලේ එක ඉස්සරහට එන්නත් මවුන්ට් කරගන්න පුළුවන්. මෙන්න මේ තමයි බේසික් විස්තර ටික අපිට box එක ඇතුලෙන් හම්බෙන්නේ. user manual එක තියෙනවා. ඒක අපි සාමාන්‍යයෙන් read කරන්නේ. sticker එක තියෙනවා DJI එකේ. අපි ඒක use කරනවද දන්නේ නැහැ අනිත් කට්ටිය. අපිට මේ normally use වෙන්නේ. මේ තියෙන මම ඉස්සෙල්ලා පෙන්නපු cover එක. ඒක අපිට just attach කරගෙන remove කරගන්න පුළුවන් for the safety purpose. ඒගොල්ලෝ මේ එකක් දීලා තියෙනවා. මේ තියෙන ඒගොල්ලන්ගේ DJI store එක install කරගන්න ඕන වෙන QR code එකයි. අනිත් පැත්තේ තියෙන DJI forum එකට join වෙන්න තියෙන QR code එකයි දීලා තිනවා මේ කාඩ් එක. මේ තියෙන sticker එක අපිට හම් වෙන sticker එක DJI ලගේ device එකත් එක්ක. මේ තියෙන user manual එක සාමාන්‍යයෙන් කවුරුත් කියවන්නේ ඉතා සුළු ප්‍රමාණයක් කියවලා බලන්න. මේ තියෙන කැමරා එක තනියම තිබ්බොත් අපිට බලන්න. මේ පැත්තෙන් ඔයාලට බලන්න පුළුවන් side mics දෙකයි. ඉස්සරහා තව mic එකක් තියෙනවා. ඔය තියෙන ඉස්සරහා mic එක DJI logo එකට පල්ලෙහාන් තියෙන ඉස්සරහා mic එක. ඊට පල්ලෙහාන් තියෙනවා notification LED එක. පිටිපස්සේ මොකුත් නෑ just nano මේ nano කියන එක විතරයි ගහලා තියෙන්නේ. matte finish එකක් තියෙන පිටිපස්සේ. vision dock එක වගේම පිටිපස්සේ ගහලා matte finish එකක්. මේ file කරලා පෙන්නලා තියෙනවා. මේ file කරාම මේ වගේ appearance එකක් තියෙන්නේ. ඕන පැත්තකට high කරගන්න පුළුවන්. මම ඉස්සෙල්ලා කිව්වා වගේ එක. and අපි ඊගාවට බලමු මේකේ DJI app එක හරහා මේක activate කරගන්න ඕනේ. මේ තියෙන ඔක්කොම accessories ටික box එකේ ආපු මේක on කරාම අපිට language එක තේරුවාට පස්සේ within 5 times අපි මේ device එක activate කරගන්න ඕනේ. ඒක මේ QR code එක scan කරලා කරගන්න ඕනේ. ඒකේ පොඩි විස්තරයක් මම මෙතන දාන්න. අපිට download කරගන්න එනවා DJI Mimo app එක. මම box එකේ ආපු QR එක scan කරලා තමයි download කරගත්තේ. මගේ Android phone එකේ මම download කරගන්නවා. and also අපිට install කරද්දී Android එක usually අර block කරනවා unknown apps. so ඒවා හදලා තමයි මම ඕක installation එක කරගත්තේ. ඕක install කරගත්තට පස්සේ just ඒකෙන්ම පෙන්නනවා මේ connect කරන්න ඕන විදිය ඔක්කොම විස්තර ටික tutorials ඒකෙන්ම ලේසියෙන් එනවා. මම බලාපොරොත්තු වෙනවා මගේ ඊගා videos මේක හරහා record කරලා channel එකට upload කරන්න. any specific requirements තියෙනවා නම් mention කරන්න comment එකේ. අපි ඒ පිළිබඳව සලකා බලන්න. thank you. good luck.